හායි යාළුවනි. ඔන්න ඉතින් තවත් සුපිරි ෆිල්ම් එකක් අරගෙන ආවා. අද මම කතා කරන්න යන්නේ ජටදාර් කියන 2025 ආපු තෙලුගු හොල්මන් ෆිල්ම් එකක් ගැන. මේකේ ඉන්නවා සිවා කියලා කොල්ලෙක්. එයා තමයි ඉතින් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය. මේ සිවා හොල්මන් කියන ඒවා විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. ඒ වුණාට ඉතින් එයා හොල්මන් අල්ලන එක්කෙනෙක්. හැබැයි තාම මේක හොල්මනක්වත් එයා අල්ලලත් නැහැ. ඒක වෙනම කතාවක්. එතකොට මේ ෆිල්ම් එකට අදාළ අතීත කතාවකුත් තියෙනවා. ඉස්සර රජකාලේ හිටපු පොහොසත් මිනිස්සුන් තිබුණ එක ප්‍රශ්නයක් තමයි එයාලගේ රන් රිදී මුතුමැණික් වගේ වටින දේවල් හොරුන්ගෙන් ආරක්ෂා කරගන්න. පෙලක් අය ඉඩම වලක් හරලා ඒ වල ඇතුළට වටින කියන දේවල් දාලා එහෙමත් මේ ආරක්ෂා කරගන්න හදලා තියෙනවා. ඒත් ඉතින් එහෙම කරලත් හොරුන්ගෙන් ඒවා බේරගන්න බැරි වෙලා තියෙනවා. මේ නිසා එයාලා මන්ත්‍ර දන්න කට්ටඩිය ලවා එක එක භූතාත්ම දාලා මේ වටින කියන දේවල් ආරක්ෂා කරලා තියෙනවා. අන්න ඒ විදිහට ආරක්ෂා කරපු භයානක යක්ෂණියන්ගේ ආරක්ෂාව යටතේ තියෙන නිධානයක් තියෙනවා. ඒක ගන්න නම් ඉතින් අනිවාර්යයෙන්ම මිනිස් බිල්ලක් තමයි දෙන්න ඕනේ. ඒ වගේම වැඩේ හරියට දන්න කට්ටඩියකුත් තියෙනවා. නැත්තම් ඉතින් හැමෝටම බැරෙන්න තමයි වෙන්නේ. ඒ තරම් භයානක විවාසිත යක්ෂණියක් තමයි මේ නිධානය ආරක්ෂා කරන්නේ. මොනෝක තමයි අතීත කතාව. දැන් වර්තමානයේ. මේ වෙනකොටත් මේ නිධානය කවුරුත්ම අරගෙන නැහැ. ඒ වගේ මේ නිධානයේ තියෙන ගමෙත් කවුරුවත්ම නැහැ. මේ හැමෝම අර යක්ෂණියගේ බැල්මට අහු වෙලා මරණයටපත් වෙලා. ඒ වගේම පෙලක් අය ගම ඇතැරලා ගිහිල්ලා තියෙනවා. කතාවේ ප්‍රධාන චරිතය වෙන සිවා මේ ගමේ ඉඳපු කෙනෙක්. ඒත් එයා ඒක දන්නේ නැහැ. සිවාගේ අම්මයි තාත්තයිත් ඒ යක්ෂණියගේ බැල්මට අහු වෙලා තමයි මැරිලා තියෙන්නේ. සිවාව එයාගේ මාමා කෙනෙක් තමයි හදා වඩාගෙන තියෙන්නේ. සිවා ඉතින් මේ මුකුත්ම දන්නේ නැහැ. ඒත් කොහොම හරි සිවාට ඒ ගමට යන්න සිද්ධ වෙනවා. ඉතින් ඊට පස්සේ මොනව වෙයිද? අදම අරගෙන බලන්න. මොනවා මූවීස් වලට ආස අයට නම් මේක සුපිරිම ෆිල්ම් එකක් වේවි. මේ වගේ තමයි අලුත් මූවීස් ගැන අප්ඩේට්ස් දැනගන්න කැමති අය දැන් මගේ ෆිල්ම් සිංහලෙන් Facebook page එක follow කරන්න. ඒ වගේම ෆිල්ම් සිංහලෙන් YouTube channel එකක් subscribe කරලා තියන්න. අපි TikTok එකේ තියෙනවා ඒකත් follow කරන්න. එහෙනම් තවත් අලුත් ෆිල්ම් එකක් අරගෙන මම ඉක්මනට මෙන්නම් එන හැමෝටම සුබ දවසක්.